කොහොමද? ඔයාලට කොහොමද? හරි මං හිතනවා ඔයාලා හැමින් ඇති කියලා. ඊට කලින් කියන්න ඕනේ සෝරි මේ vlog එක අප්ලෝඩ් වෙද්දී අද පාන්දර උනා. කියන්නේ 3:00 vlog එක අප්ලෝඩ් වෙද්දී ඒකට සෝරි මුලින්ම කියන්න ඕනේ ඒකට සෝරි කියලා. ඉතින් අද vlog එකත් ඒ වගේ වෙන්න ගොඩාක් දුරට ඉඩකට වැඩි. හරි කොහමරි දැන් යන්න හදන්නේ අද මම ගියපු තැන් එතකොට මම අද කාපු දේවල් ඒ වගේ දේවල් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වගේ දේවල් තියෙනවා. අද මම ෆෘට් සලාඩ් කෑවා. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන් vlog එකට. ඔයාලා vlog එක බලන්නේ මම එක කතා කරන්නේ නෙවෙයි. ඒ නිසා අපි vlog එකට යමු. ඉතින් ළමයි අද මම උදේම නැගිටලා ගමනක් යන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය උදේවරුව ඉතින් මම ඔය වෙලාවේදී වැඩ වගේකට අදත් ඊ වගේම බිසි දවසක්. ඉතින් මඩකවද්ද බිසි නැති දවසක් තිබ්බේ. ඉතින් මම ඔය ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් පොඩක් ටේබල් එකේ එහෙම අස් කළා. මම ජීවිතේට කරන්න දෙයක් අද කරා. ඉතින් ඔහම තමයි දවස ආරම්භය. ඊට පස්සේ මම ඇවිදගෙන යද්දී මට හම්බුණා අරලිය මල. ඉතින් මම ඒක අරන් ගියා මම ගිය තැනට. ඉතින් මම ඕක ගුණා වගේ ඔතනින් පල්ලට දැම්මා. දැම්මට පස්සේ මට ඒක අපරාධි කියලා තිබුණා. අද ඉතින් මෙහි තිබුණේ එච්චර හොඳ කාලගුණයක් නම් නෙවෙයි. ඉතින් මේ පැත්ත ගැන දන්න අය දන්නවා මේ පැත්තට හැමදාම කාලගුණය මොන වගේද කියලා. වෙනද වගේම තමයි වෙනසක් නෑ. ඉතින් අද කාලගුණයට ඕන එකක් කරගන්න කියලා මං කෑවා අයිස්ක්‍රීම් එකකුයි ෆෘට් සලාඩ් එකකුයි. ඒක මාරම රහයි ෆෘට් සලාඩ් එක නම් 10ක් ෆෘට් සලාඩ් එකට දෙන්න පුළුවන්. ඒක මාර රහයි. අද දවස් ටිකක් හරි ෆ්‍රී කියලා තිබ්බ වෙලාවෙ මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔය තියෙන්නේ. අද දවසේ ඉතින් චුට්ටක් හරි ෆ්‍රී කියලා වෙලාවක් තිබ්බේ ඔන්න ඔය වෙලාවෙදි විතරයි. සාමාන්‍යයෙන් මම ආසයි කොහේ හරි ගිහින් ආවම ඒ ගෙන අපු දේවල් ටික අස් කරන්න. ඒක තමයි මගේ ෆේවරිට්ම වැඩේ. ඉතින් මේක කරන ගමන් අද දවස ගැන කතා කරොත් අද දවසේම ලොකු විශේෂත්වයක් උනේ නෑනේ. ඊයේ වගේම තමයි. බිසි දවසක්, නෝමල් දවසක්. හැබැයි ඉතින් අද මට වලට හෙට වීඩියෝ ගෙනුත් ආයි සෝරි කියලා කියන්න වෙනකොට ඔයගොල්ලන්ට මොකද ඉතින් මම අද vlog එකත් පරක් කරගෙන අප්ලෝඩ් කරන්නේ. දැන් මම මේක වොයිස් කරද්දිත් වෙලාව 12:27යි. ඉතින් මම ඔයාලට ප්‍රොමිස් වෙන්නම් මේ දවස් ටික පහුණාට පස්සේ වෙලාවටම vlogs ටික අරගෙන එනවා කියලා. මම මේ වීඩියෝ එක ටිකක් ස්පීඩ් ඔයාලට දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මගේ මේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳලා මට support එකක් දෙන්න. ඉතින් ඔයාලා දැන් යාළුවන්ටත් මගේ YouTube channel එක ගැන කියන්න. ඉතින් අද දවස ඔන්නම තමයි ගෙවුනේ. අද දවස මම ඊළඟට ඔයාලට ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙනවා. අද දවස් ටිකේ ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි. ඉතින් මගේ vlogs බලන ඔයාලට thank you මගේ vlogs හැමදාම වගේ බලනවට. ඉතින් අතන මම කරන්නේ සින්දුවක් කියන එක මම ඒක ඔයාලට voice එක දාන්නේ නැහැ. දාන්නේ කිව්වොත් දාන්නෙම නැහැ. ඇයි කියලා අහන්න එපා. ඉතින් අද මේ vlog එකකින් මම ගිහින් එන්නම්. ඉතින් thank you ඔයාලා හැමෝටම මේක බලවට.